අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කියන පාඩමේ අන්තිම කොටස. ඒක තමයි ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ක්‍රමවේදයක් ඉදිරිපත් කරලා තියෙනවා ආකිමිඩිස් ගණිතඥයා විසින්. හරිද? ඒ ක්‍රමවේදය මෙන්න මෙහිමයි. ගෝලයක් ගත්තහම ගෝලයට අරයක් තියෙනව නේද? ඔන්නම අරයක් තියෙනවනේ. එන්නේ අරයට සමානම සිලින්ඩරයක්. හරිද? ඒ වගේම ගෝලයේ විෂ්කම්භයට සමාන උසක්. විෂ්කම්භය කියන්නේ මොකද්ද? අර ඒව දෙන්නේ නේ. එතකොට ඒ සිලින්ඩරය අඳින්න මෙන්න මෙහෙම. මේ සිලින්ඩරේ අරේ එතකොට කීයද? R උස අර ඒව දෙන්නේ නේ 2R. එතකොට ආකිමිඩිස් කිව්වේ මොකක්ද දන්නවද? මෙන්න මෙහෙම මේ ගෝලයේ මේ සිලින්ඩරය ඇතුළට දාලා මේ වෘත්තාකාර සිලින්ඩරයේ වෘත්තාකාර පෘෂ්ඨයට සමාන්තරව කොටස් දෙකෙන් ස්ථාන දෙකකින් කපනවලු. හරිද? ඔන්න ඔහොම. ඔහොම ස්ථාන දෙකකින් කපනවා. කැපුවාම ඒ කැපුම් කොටසේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලයයි ඒ කැපුම් කොටසේ සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලයයි සමාන වෙනවලු. ඒ කියන්නේ අපි ගෝලයේ D. හරිද? ගෝලයේ ABCD කැපුම් කොටස. හරිද? එතකොට සිලින්ඩරයේ P Q R S මෙන්න මේ කොටස සිලින්ඩරේ. එතකොට ඔන්න ඔය කොටස් දෙක සමාන වෙනවා කියලා තමයි කිව්වේ. කියන්නේ A B C D කොටස සමාන වෙනවලු P Q R S ට. කියන්නේ කපපු කොටස විතරක්. එතකොට එයා කියලා තියෙනවා එහෙම සමාන වෙන හින්දා ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙනවලු මෙන්න මේ සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට. හරිද? මෙතන තියෙන මොකද්ද? සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ මේ කැපුම් කොටසේ සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙනවා ගෝලයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට. හරිද? එතකොට මොකද්ද කියන්නේ? ඒ හින්දා යා කිව්වා ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙනවලු මෙන්න මේකට කියන්නේ පරිසිලින්ඩරයක් කියලා. හරිද? මෙන්න මේ පරිසිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට. හරිද? මෙන්න මේ ගෝලයේ වර්ගඵලය සමාන වෙනවලු මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට. කියන්නේ වටේ පෘෂ්ඨ වර්ගඵලයට තමයි ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙන්නේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට. එතකොට සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අපි හොයනවා. දැන් සිලින්ඩරයක් හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ කොටසකින් නේ. ඔන්න ඔහොම කොටසකින් නේද? මේ සිලින්ඩරය හැදිලා තියෙන්නේ. එතකොට මෙයාගේ උස කීයද? උස 2R නේ. එතකොට අනිත් පැත්ත ගන්නනේ මෙතන මොකක්ද තියෙන්නේ? වෘත්තයක් නේ. වෘත්තයේ පරිධිය හෙව්වනම් හරිය නේද? එතකොට මේ දිග එනවා නේද? මේ වෘත්තයේ පරිධිය කියන්නේ මේක දිග ඇල්ලනේ මේ තියෙන්නේ. එතකොට මේ වෘත්තයේ පරිධියයි මේ උසයිනේ. වෘත්තයේ පරිධිය හොයන්න කොහොමද? 2πr. එතකොට මේ පැත්ත කීයද? 2πr නේ. මේ වෘත්තයේ පරිධිය තමයි ගත්තේ. එයා වැඩි කරනවා උසෙන්. එතකොට එනවනේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. එතකොට අපිට පුළුවන් ලියන්න සූත්‍රයක් සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට සූත්‍රයක් ලියන්න පුළුවන් මොකද්ද? 2πr ගුණ කරනවා 2r වලින්. නේද? 2πr ගුණ කරනවා 2r වලින්. එතකොට මොකද වෙන්නේ? r ලා දෙන්නෙක් ඉන්නවනේ. මෙතන
දෙවරක් 2 4යි කියලා එනවා 5r වර්ග නේ 5r වර්ග තමයි අපේ සූත්‍රය. මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රයනේ. එතකොට යාව තමයි සමාන වෙන්නේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලයට නේද? ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 5r වර්ග කියන සූත්‍රයෙන්. ඔන්න දැන් අපිට ගානක් දීලා තියෙනවා ගෝලයක අරය 14 සෙන්ටිමීටර් නම් එම ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. අරය දන්නවනම් පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන් නේද? මොකක්ද අපේ සූත්‍රය? 4 5r වර්ග. ඔන්න ඉතින් ගෝලයක් ඇන්දොත් මොකක්ද අරය වෙන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට දුර කීයද? 14 සෙන්ටිමීටර්ලුනේ. ඉතින් මෙන්න මේක තමයි අපේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය. හදමු බලන්න. 4 වැඩි කිරීම 5 කියන්නේ නියතයක් නේද? 22 බෙදීම 7 නේ. අරේ වගේ දෙන්නේ. එතකොට 14 ඒවා දෙකක් ගුණ කරන්න ඕනේ. හරිද? මෙන්න මේ 7ට මේ 14 කැපෙනවනේ. කියන්නේ 14ට 7 ඒවා දෙකයි නේ. දැන් තියෙන්නේ ගුණ කරන්න. ගුණ කරන්න බලන්න. කීයද වර්ගඵලය වෙන්නේ? 2464යි වර්ග සෙන්ටිමීටර. මේක තමයි උත්තරේ. දැන් ඊළඟ ගන්න මොකද්ද? ගෝලයක විස්කම්භය 14 සෙන්ටිමීටර නම්. අරය නෙමෙයි දැන් ඔන්න දීලා තියෙන විස්කම්භය. එතකොට විස්කම්භය දන්නවනම් අපිට හරිය හොයාගන්න පුළුවන් නේ. විස්කම්භය කියන්නේ අරය වගේ දෙන්නෙක් නේ. එතකොට විස්කම්භය දෙකට බෙදුවා නම් අරය අපිට ගන්න පුළුවන් නේ. අපි අරය හොයාගෙන ඉමු. කියන්නේ මෙන්න මෙහෙම ගෝලයක දැන් දීලා තියෙන අපිට විස්කම්භය. දැන් මෙන්න මේ සම්පූර්ණ දුරනේ. කියන්නේ අරේවා දෙන්නේ. එයා කීයද? එයා 14 සෙන්ටිමීටර්ලු. අපි දැන් අරේ හොයාගමු. අරේ හොයන්න මොකද කරන්නේ? විස්කම්භය බෙදනවා දෙකට නේ. විස්කම්භය කියලාද 14 සෙන්ටිමීටර්ලු. එතකොට ඒක දෙකට බෙදුනහම අරේ එනවා අපිට 7 සෙන්ටිමීටර් කියලා. හරිනේ. ඔන්න දැන් අරේ හොයාගත්තා. අරේ හොයාගත්තා නම් ගෝලයක මේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන් නේ. ඔන්න. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සමානයි 4 5r වර්ගය. ඒතර 4 වැඩි කිරීම 22 බෙදීම 7. අරේ කීයද එතකොට? 7යි නේ. 7 වැඩි කිරීම 7. මේ 4 මේ 7 කැපෙනවා 1යි. ඊට පස්සේ වැඩි ගණන් බලන්න ගුණ කරන්න. කීයද වර්ගඵලය? 616යි වර්ග සෙන්ටිමීටර්. කියන්නේ 4 වැඩි කිරීම 22 වැඩි කිරීම 7 නේ. 616යි වර්ග සෙන්ටිමීටර්. ඒ කියන්නේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයද්දී අරය දුන්නොත් අපිට කෙලින්ම සූත්‍රයට දාලා හදන්න පුළුවන්. විස්කම්භය දුන්නොත් විස්කම්භය දෙකට බෙදලා අරය හොයාගෙන අපිට සූත්‍රයට ආදේශ කරලා හදාගෙන යන්න පුළුවන්. ඔන්න අපිට තුන්වෙනි ගාන දීලා තියෙනවා අරය 7 සෙන්ටිමීටර අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා. දැන් ඉස්සෙල්ලා අපි හුවේ ගෝලයක පෘෂ්ඨ වර්ගය බලන්නේ.
දැන් අපිට දීලා තියෙන්නේ අර්ධගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. අර්ධගෝලයක් කියන්නේ මොකද්ද? ගෝලයකින් භාගයක්. හරිද? ඒ ගෝලයකින් භාගය තමයි අපි දැන් හොයන්න ඕනේ. ඒක භාගයේ පෘෂ්ඨ වර්ගඵලය. අපි බලමු ඒක කොහොමද හදන්න පුළුවන් කියලා. ඔන්න ඔහොම දැන් ගෝලයක් තියෙනවලු. හරිද? මේ මෙහෙම 7 සෙන්ටිමීටර් වෙච්ච අරයක් තියෙනවා. එතකොට දැන් මේ ගෝලයෙන් භාගය. එතකොට මේ ටික නේද? මේ හරි මැදින් තමයි මේ මම පෙන්නලා තියෙන්නේ හරි ඈ. එතකොට මේ ටිකයි ආයේ මෙන්න මේ උඩින් පේන කොටස අර කැපෙන කොටස අර්ධයක් වෙන කපන කොටසේ වර්ගඵලය නේද අපි හොයාගන්න ඕනේ. එතකොට කොහොමද ගෝලයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? 4 5r වර්ගනේ. මේ සම්පූර්ණ ගෝලයක. හරිද? අර්ධ ගෝලයක් කිව්වම මොකද්ද? භාගයක්. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේක බෙදනවා දෙකට. හරිද? බලන්න. එතකොට එනවා මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ කොටස එනවනේ ගෝලයේ. ඒ වුණාට මේ ටික එන්නේ නේද? ඒ උඩින් පේන්නේ අපිට මොකද්ද? ගෝලයක් අපල උඩින් බැලුවොත් අපිට පේන්නේ වෘත්තාකාර හැඩයක් නේද? එන්න ඒ කොටසේ පෘෂ්ඨ වර්ගඵලය අපි හොයන්නේ කොහොමද? වෘත්තයක වර්ගඵලය නේ? මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයන්නේ කොහොමද? වෘත්තයක වර්ගඵලය අරකට එකතු කළා නම් හරිනේ. දැන් ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 4 5r වර්ගය. හරිද? අර්ධ ගෝලයක් කියන්නේ සම්පූර්ණ ගෝලයකින් භාගයක්. හරිද? එතකොට ඒක සම්පූර්ණ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය දෙකට බෙදුවම හරිනේ. හරි. එතකොට මෙන්න මේ කොටස වර්ගඵලය තමයි එන්නේ එතකොට. හරිද? නමුත් අර කැපුම් කොටසේ උඩින් බලපුවාම පේන අපිට එතකොට වෘත්තාකාර පෘෂ්ඨයන්නේ. ඒ වෘත්තාකාර පෘෂ්ඨයේ මේ වර්ගඵලය මෙතනට ඇවිල්ලා නැහැනේ. කියන්නේ කපුවට පස්සේ තමයි මේ වෘත්තාකාර පෘෂ්ඨ අපිට උඩින් බැලුවාම පේන්නේ. නේද? ඒ වෘත්තාකාර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද? අපි සාමාන්‍ය වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය තමයි. මොකද්ද සූත්‍රය? 5r වර්ගනේ. 5r වර්ග. වෘත්තයක වර්ගඵලය. එතකොට සම්පූර්ණ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය දෙකට බෙදුනහම එනවා අර්ධ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය. නමුත් අර උඩින් බලන කොටස කැපුම් කොටස එන්නේ නැහනේ. ඒක තමයි වෘත්තයක වර්ගඵලය එකතු කළා නම් හරි. තේරුණාද? ආයි කියන්නම්. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 5r වර්ග සූත්‍රයෙන්නේ. අර්ධ ගෝලයක් කිව්වහම ගෝලයක භාගයක්. එතකොට 5r වර්ග කියන එක දෙකට බෙදුනහම හරි. නමුත් අර ගෝලය කැපුණහම හරි මැද්දෙන් කැපුවාම උඩින් පේන කොටසක් එනවනේ. ඒ උඩින් බැලුවම අපිට පේන්නේ වෘත්තාකාර කොටසක්. එතකොට මේ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕනේ මේකට. එතකොට තමයි එන්නේ අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. හරිද? නැත්නම් එන්නේ අර යට කොටසේ වර්ගඵලය විතරයි මේකේ. හරිද? අර උඩ කැපුවාම පේන කොටසේ වර්ගඵලයත් එකතු කරන්න ඕනේ. එතකොට තමයි සම්පූර්ණ අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය එන්නේ. හරිද? එතකොට එන්නේ වෘත්තාකාර කොටසනේ අපිට පේන්නේ. එතකොට ඒ වෘත්තයේ වර්ගඵලය වань අපි 5r වර්ග කියන සූත්‍රය. එතකොට අපි බලමු මේක සුළු වෙනව නේද? මෙයාට මෙයා කැපෙන කියන්නේ 4ට 2ව 2. 2 5r වර්ග වලට අපි එකතු කරනවා තව 5r වර්ගයක් නේ. එතකොට ඔක්කොම 5r වර්ග කීයද? 3 5r වර්ග නේද? ඒ මොකද්ද? අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන් ඔන්න ඔය සූත්‍රය. හරිද? දැන් බලමු මෙන්න මේ දීලා තියෙන ගාණය අපි කොහොමද මේ උත්තරේ ගන්නෙ කියලා. කොහොමද අපි උත්තරේ ගන්න කියලා. මොකක්ද අර්ධ ගෝලයකනේ? අර්ධ ගෝලයක.
අර්ධගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. කොහොමද හොයන්නේ? සූත්‍රය මොකද? අපි සූත්‍රයක් හදාගත්තා 3πr වර්ග කියලා. හා. එතකොට මොකද 3 වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම අර කීයද? 7යි සෙන්ටිමීටර. ඒ වගේ ඒවා දෙන්නේ නේ. හා. මේ 7ට මේ 7 කැපෙනවා 1යි. ගුණ කරන්න බලන්න. 3 වරක් 22 කීයද? 66යි. 66 ගුණ කිරීම 7. නේ? 7 වරක් 6 කීයද? 42යි. 4ක් ඉතුරුයි. ආය 7 වරක් 6 42යි. මේ 4යි 46යි නේ. වර්ග සෙන්ටිමීටර. ඕක තමයි උත්තර. එතකොට දැන් ආය අපි පොඩ්ඩක් මතක් කරගමු මොකද අද මොනවාද කළේ කියලා. අද අපි කළේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන එක. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න අපේ ආකිමිඩිස් කියන මේ ගණිතඥයා විසින් කියපු ක්‍රමවේදයක් ඔස්සේ සූත්‍රයක් හදාගත්තා 4πr වර්ග කියන. හරිද? ඒකෙන් පුළුවන් අපිට සම්පූර්ණ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. නමුත් අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කිව්වොත් ඒ සම්පූර්ණ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය දෙකට බෙදෙන්න ඕනේ. ඒ වගේම අර කැපුම් කොටසේ උඩින් බලපුවාම පේන වෘත්තාකාර කොටසේ වර්ගඵලයත් ඒකට එකතු වෙන්න ඕනේ. එතකොට අර සම්පූර්ණ ගෝලයේ වර්ගඵලය දෙකට බෙදලා ඒකට අර වෘත්තාකාර කොටසේ වර්ගඵලය එකතු කරලා අපි ගත සූත්‍රය 3πr වර්ග කියලා. එතකොට සම්පූර්ණ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 4πr වර්ග සූත්‍රයේ. අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය අපිට හොයන්න පුළුවන් 3πr වර්ග කියන සූත්‍රයෙන්. එතකොට අපේ මේකත් එක්ක මේ කොටසත් එක්ක අපේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කියන පාඩම ඉවර වෙනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ඝන වස්තු වල පරිමාව කියන පාඩම. ඊළඟ වීඩියෝ එකෙන් ඝන වස්තු වල පරිමාව කියන පාඩමෙන් හම්බෙමු.